හායි කොහොමද ඔයාලට? අපි අද මේ යන්න හදන්නේ ගාල්ලේ උණවටුනේ තියෙන ලක්ෂරිම හොටෙල් එකකට. ඒ තමයි අරලිය බීච් රිසෝට් ඇන්ඩ් ස්පා එක. ඉතින් යන අතරමඟදී අපි සර්විස් ඒරියා එකේ නැවැත්තුවා ලන්ච් එක ගන්න. ඉතින් ඔය පේනවනේ ලන්ච් එක ගන්නත් කලින්ම අපේ අක්කි බබා තාත්තිට දඩයක් දැම්මා. ඊළඟට ලන්ච් එකට අපි චිකන් ෆ්‍රයිඩ් රයිස් දෙකක් ගත්තා. මේ දෙකටම අපිට රුපියල් 1700ක් වගේ ගාණක් ගියා. ඔන්න ඉතින් ආයිත් අපි අක්කිගේ මල්ලිගේ මේ දවස්වල කැමතිම සින්දුවත් ප්ලේ කරන ගමන් යන්න පිටත් වුණා. What do you see that? It is the hotel video. It is the hotel that. Yes. ඔන්න ඉතින් අපි හොටෙල් එකට ආවා. බලන්නකෝ හරිම ලස්සන ගාඩන් එකක් තමයි මේ හොටෙල් එකට තියෙන්නේ. ඔන්න ඉතින් අපි හොටෙල් එකේ ලොබි එකට තමයි මේ යන්නේ. එතනින් අපේ බැගේජස් සේරම ඒගොල්ලන්ගේ කෙනෙක් ඇවිල්ලා එළියට ගත්තා. ඔයගොල්ලන්ට මේ පේන තියෙන්නේ චෙක් ඉන් වෙන ඒරියා එක. ඉතින් මේ හොටෙල් එකේ විශේෂත්වය තමයි මේක ඇතුලේ ඉන්ටීරියර් කරලා තියෙන්නේ වැඩි හරියක්ම ලී වලින්. ඒ වගේම ඔයගොල්ලන්ට මේ පේනවා වගේ ලී වලින් හදපු අලි හොටෙල් එක හැමතැනම තියලා තියෙනවා. ඉතින් ඒ හැම දෙයකින්ම හොටෙල් එක ඇතුලේ ඉන්ටීරියර් හරිම ලස්සනට කරලා තියෙනවා. ඔයගොල්ලන්ගේ ෆර්නිචර් පවා හැම දෙයක්ම ලී වලින්ම තමයි හදලා තියෙන්නේ. ඔන්න බලන්නකෝ. මම හොටෙල් එක වීඩියෝ කරන අතරේ මේ දෙන්නගේ නම් සෙල්ලම ඉවරයක් නැහැ. අක්කිටයි මල්ලිටයි එහෙ මෙහෙ දුවන්න තියෙනවා නම් වෙන මොකුත් ඕනේ නැහැ. We have to go to the room first, okay? ඉතින් අපි දැන් මේ අපේ රූම් එකට තමයි යන්නේ. අපේ බැගේජස් රූම් එකට යාලා ගෙනත් තියෙනවා කියලා කිව්වා. අපි එහෙනම් ගිහින් බලමු රූම් එක මොන වගේද කියලා. ඒ වගේම ඔයගලන්ට පොඩි දෙයක් කියන්න ඕනේ. මේක තමයි මගේ ෆස්ට් vlog එක. ඉතින් ඒක හින්දා මගේ කැමරාවල පොඩි අඩුපාඩු තියෙනවා. ඉතින් ඒව ගණන් ගන්න එපා. මගේ ඊළඟ vlog එකේ ඉඳලා ඒ තියෙන අඩුපාඩු සේරම හදාගෙන මම හරියට වැඩ කරනවා. ඉතින් මගේ vlog එක ගැන ඔයගලන්ගේ යෝජනා අදහස් චෝදනා තියෙනවා නම් ඒ හැමදේම කමෙන්ට් එකක් දාලා මට කියන්න. ඔන්න එහෙනම් අපි අපේ රූම් එකට ආවා. අපි මේ ගත්තේ ඩිලක්ස් කැටගරි එකේ සේවේව රූම් එකක්. ඉතින් බලන්නකෝ මේ රූම් එක කොච්චර ලස්සනද කියලා. මේකේ සේරම ෆර්නිචර් කරලා තියෙන්නේ ලී වලින්. ඉතින් බලන්නකෝ හරියම ලස්සනයි. රූම් එකේ ඉන්ටීරියර් හරිම ලස්සනට කරලා තියෙනවා. හරිම ලක්ෂරි ලුක් එකක් තියෙන රූම් එකක් තමයි. ඉතින් බලන්නකෝ මේකේ බාත්රූම් එක ඩිසයින් කරලා තියෙන විදිය. බෙඩ් එකට බාත්රූම් එකේ ඇතුළේ පේන විදියට තමයි ඩිසයින් කරලා තියෙන්නේ. ඒකෙනොත් හරිම ලස්සන පෙනුමක් රූම් එකට ඇවිල්ලා තියෙනවා. එහෙනම් දැන් අපි යමු රූම් එකේ ඉඳලා view එක මොන වගේද කියලා බලන්න.
ඉතින් බලන්නකෝ හරිම ලස්සන බීච් වීව් එකක් තමයි අපේ රූම් එකට පේන්න තියෙන්නේ. Oh, that's flowers to you. called temple tree flower. temple tree flower. අරලිය කියන්නේ in Sinhala it's අරලිය. Getting. අපේ මල්ලි බබා නම් එයාගේ ආසම කාටුන් එක දාගෙන බලනවා. පේනවනේ ඉතින් සතුට වැඩි කමට නටනවා. Okay, I'm enjoying this day. Are you enjoying? Yeah. I love that bit. Is it comfy? Okay, is it comfy? Malli can't jump it. Malli, can you jump? Oh, be careful. It's like a trampoline. Be careful. මේ දෙන්නට නම් මේ රූම් එකේ තියෙන බෙඩ් එක හොඳටම හිතට අල්ලලා ගිහින්. පේනවනේ තියෙන දැඟලිල්ල. ඉතින් මේගොල්ලෝ ප්ලේ කරන අතරේ මම ගියා ඔයගොල්ලන්ට බාත්රූම් එකේ ටුවර් එකක් අරන් පෙන්නන්න. ඉතින් ඔයගොල්ලන්ට මේ පේනවා වගේ වයිඩ් මිරර් එකක් තියෙනවා. ඒ වගේම හරිම ලස්සන බාත් ටබ් එකක් තියෙනවා. මේ තියෙන බාත් ටබ් එක. මේ විදිහට ටවල්ස් තියෙනවා. ඒ වගේම බාතින් ඒරියා එක මේ විදිහට සෙපරේට්ලි තියෙනවා. එතන ෂැම්පූ ෂවර් ජෙල් ඒ හැමදේම එතන තියෙනවා. එතකොට මේ තියෙන්නේ කොමඩ් එක. ඔය කළු පාට බොටල් එකේ තියෙන බොඩි ලෝෂන්, ඔය තියෙන සින්ක් ඒරියා එක. එතකොට සින්ක් ඒරියා එකේ ෂවර් කැප් එක, ඩෙන්ටල් කිට් එක, ෂේවිං කිට් එකක්, ඒ වගේම සෝප් එකක්, ඒ වගේ දේවල් ටිකක් තියෙනවා. ඒත් එක්කම ඔයගලන්ට හෙයාර් ඩ්‍රයර් එකකුත් මෙතන තියෙනවා. ඒක නම් සෑහෙන ප්‍රයෝජනවත් වුණා. දැන් මම ඔයගලන්ට පෙන්නන්නේ කබඩ් ඒරියා එක. මෙතන ටී කොෆි හදා ගන්න අවශ්‍ය දේවල් තියෙනවා. එතකොට මේ තියෙන්නේ මිනි ෆ්‍රිජ් එක. ඒක ඇතුලේ නම් මුකුත් තිබුණේ නැහැ. එතකොට මෙතන පොඩි කබඩ් එකක් තියෙනවා. ඒක ඇතුලේ කුඩයක් තියෙනවා. ඒ වගේම මේ කබඩ් එකේ බාත්රෝබ් දෙකක් තියෙනවා. ඒ වගේම සේෆ් එකකුත් තියෙනවා. ඔයගලන්ගේ වටින දේවල් දාලා ඒක ඇතුලේ තියන්න පුළුවන්. මෙතනත් ඕපන් ඒරියා එකක් තියෙනවා. ඔයගලන්ගේ හැම දෙයක්ම දාගන්න පුළුවන්. ඒ වගේම මෙතන උඩ පොඩි කබඩ්ස් ටිකක් තියෙනවා. අපි ඉතින් ටික වෙලාවක් රූම් එකේ රෙස්ට් කරලා ඊට පස්සේ දැන් මේ පොඩක් එළියට ආවා වටපිටාව බලන්න යන්න. පුළුවන් වුණොත් පූල් එකටත් යන්න බලාගෙන තමයි ආවේ. ඔන්න දැන් අපි ඇවිල්ලා ඉන්නේ මේ හොටෙල් එකේ උඩම තියෙන රූෆ්ටොප් ඒරියා එකට. එතන ලස්සන view point එකක් තියෙනවා. අපි බලමු ඉස්සරහට ගිහිල්ලා මෙතන view එක කොහොමද තියෙන්නේ කියලා. ඔන්න බලන්නකෝ view එක.
ඔයගලන්ට ඔය පේන්න තියෙන්නේ හොටෙල් එකේ ප්‍රයිවට් බීච් ඒරියා එක. හරිම ලස්සනයි නේද මේ view එක? ඔයගොල්ලොත් ඉතින් මේ හොටෙල් එකට එන්න මේ වගේ ලස්සන තැන් බලන්න. මෙතන ඔයගලන්ට පේන්න තියෙන්නේ මේ හොටෙල් එකේ තියෙන රූෆ්ටොප් pool එක. අපි දැන් මේ යන්නේ pool area එක පැත්තට. ඔන්න ඔහොම තමයි යන්න තියෙන්නේ pool එක පැත්තට. ඉතින් මගක් දුර යද්දී පොද වැස්සක් පටන් අරගෙන හොඳටම වහින්න පටන් ගත්තා. ඉතින් ඒක හින්දා අපිට pool එකට බහින්න නම් බැරි වුණා. මෙතන තියෙන්නේ ඒගොල්ලන්ගේ බාර් ඒරියා එක. එතකොට මේ තමයි මේ හොටෙල් එකේ pool එක. බලන්නකෝ හරිම ලස්සනයි නේද? අපේ බබාලා දෙන්නට නම් ලස්සන යාළුවෝ දෙන්නෙකුත් හම්බුණා. Can I go to the playground, Mom? Yeah, we go. ඉතින් වැස්ස නිසා අපි pool area එකට නම් ගියේ නැහැ. අපි දැන් මේ යන්නේ බබාලට ප්ලේ කරන්න තියෙන kids club එකට. ඔයගලන්ට එතකොට ඔය වම් පැත්තෙන් පේන්න තියෙන්නේ outdoor play area එක. වැස්ස නිසා ඉතින් අපි එතනට ගියේ නැහැ. අපි දැන් මේ යන්නේ බබාලගේ indoor play area එකට. Which one? The slide. There is no slide here. It's outside. I found the slide. Is there a slide? There is a big area. Look, monkey. Look. You can see? Yeah, you There are naughty monkeys here. There are naughty monkeys taking our hats.
ඉතින් මෙතන ඉන්ඩෝ ප්ලේ ඒරියා එකේ අපේ බබාලා දෙන්න නම් හොඳටම ප්ලේ කරා. ඒගොල්ලන්ට ගොඩාක් හොඳ ටයිම් එකක් ස්පෙන්ඩ් කරන්න ලැබුණා. ඉතින් ඔයාලගේ බබාලට ඩ්‍රෝවිං කරන්න, කලර් කරන්න, ඒ වගේ දේවල් කරන්නත් මෙතන පුළුවන්කම තියෙනවා. ඉතින් බබාලා ඉන්න ෆැමිලිස් වලට නම් මේ හොටෙල් එක කියාපු තැනක්. ඉතින් පොඩි බබාලට ඉන්ඩෝර් ප්ලේ ඒරියා එක, ඒ වගේම අවුට්ඩෝර් ප්ලේ ඒරියා එක, ඒ වගේම බීච් එක, පූල් එක මේ වගේ ඇති තරම් සෙල්ලම් කරන්න පුළුවන් තැන් ගොඩක් මේ හොටෙල් එකේ තියෙනවා. ඉතින් ඒ නිසා ෆැමිලි එකකට නම් නිවාඩුවක් ගත කරන්න හොඳම හොටෙල් එකක් කියලා මට මේ හොටෙල් එක ගැන රෙකමන්ඩ් කරන්න පුළුවන්. අපි දැන් මේ ඇවිත් ඉන්නේ ඩිනර් එක ගන්න. අපේ බබාලා දෙන්න හොඳට ඩිනර් එක එන්ජොයි කරා. ඒ වගේම ඩිනර් එකේ තිබ්බ කෑමත් හොඳයි. සී ෆුඩ් අයිටම්ස් එහෙම ගොඩක් තිබුණා. ඩිසර්ට් එකත් හොඳයි රසට තිබුණා. මම ඉතින් සී ෆුඩ් අයිටම්ස් කන්නේ නැති හින්දා මට නම් එච්චර මීට් වේරියේෂන්ස් තිබුණේ නැහැ. ඒ වුණාට ඕවරෝල් ඩිනර් බුෆේ එක ගොඩාක් හොඳට තිබුණා. How is your food? How is your food? Yummy. You like it? You like your dessert? ඉතින් මට ඇත්තටම ඩිනර් බුෆේ එකේ වීඩියෝ එකක් නම් ඔයගලන්ට ගන්න බැරි වුණා. මොකද මේ අක්කී මල්ලිටයි කවන ගම ඒ වැඩේ කරන්න චුට්ටක් කාලේ මදි නිසා. ඒ වුණාට මම ලන්ච් බුෆේ එක අරගෙන තියෙන්නේ. ඔයගලන්ට වීඩියෝ එකේ රැඳිලා හිටියොත් අන්තිම හරියේ ඒක බලා ගන්න පුළුවන්. ඉතින් මේ ඔයගලන්ට පේන්නේ පහුවෙනිදා උදේ මෝර්නින් බීච් view එක. මේ තියෙන්නේ බ්‍රෙක්ෆාස්ට් බුෆේ එක ගන්න අතරේ අපේ පොඩි දෙන්නගේ මම ගත්ත වීඩියෝ ක්ලිප් එක. බ්‍රෙක්ෆාස්ට් බුෆේ එක නම් ගන්න හම්බුනේ නැහැ. ඔන්න ඉතින් බ්‍රෙක්ෆාස්ට් එකත් අරගත්තට පස්සේ අපි දැන් මේ යන්නේ පූල් එකටයි බීච් එකට. අපේ ලොකු බබාට සී ෂෙල්ස් හම්බුලා. ඒක තමයි යාගේ ආසම හොබි එක. ඔන්න අපේ මල්ලි බබා එයාගේ මෝර්නින් වෝක් එක දානවා. ඉතින් ආයෙත් මම ඔයගලන්ට කියනවා මගේ වීඩියෝ කරන හැකියාව නම් ටිකක් අඩුයි. ඒක ඔයගලන්ට පේනද මම ඉක්මනට මේ වීඩියෝ කරගෙන යනවා. ඉතින් ඒ වගේ ඒ අඩුපාඩු මට මේ දැන් මම වීඩියෝ එක එඩිට් කරනකොට තමයි මට තේරුනේ මගේ අඩුපාඩු මොනවාද කියලා. ඉතින් ඔයගලන්ටත් මේක හොඳ එක්ස්පීරියන්ස් එකක්. ෆස්ට් ටයිම් මේ වගේ vlog එකක් කරන කෙනෙක්ට මොන වගේ අඩුපාඩුද තමන්ගේ අතින් වෙන්න පුළුවන් කියලා vlog එකක් කරන්න. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයාලටත් පුළුවන් මේ මං කරන අඩුපාඩු නෝටිස් කරලා ඔයගොල්ලෝ vlog එකක් කරනකොට ආයේ අඩුපාඩු නොවෙන්න vlog එක කරන්න. ඉතින් මමත් දැන් මේ මගේ ෆස්ට් ටයිම් vlog එක නිසා මේකෙන් ඉගෙනගෙන තමයි මගේ ඊළඟ වීඩියෝස් මම හොඳට කරන්න හිතාගෙන ඉන්නේ. Hi. Hi.
ඉතින් මම මේ මල්ලි බබාවත් බලාගන්න ගමන් අක්කී තාත්තේ බීච් එකේ සෙල්ලම් කරන පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. මේ වීඩියෝ එකේ හට මෙහාට යනවා. මොකද මම පොඩි බබා දිහා බලන ගමන් තමයි මේක ගත්තේ. ඒ හින්දා ඒ ගැන වැඩි හිතන්න එපා. අපේ අක්කි බබා තාත්ති එක්ක සීෂෙල්ස් එකතු කරනවා. එයා ඉතින් ආසම හොබි එකනේ ඒක. Where are you going? Where are you going? Jess, where are you going? Don't go too far. Done? Where are you going? Say bye. Done. Say bye. Soft sands under feet, waves touch like a beat. Golden skies all around, where the love is found. Breezes whisper a song, nights that never feel wrong. Moonlight dances so bright in this endless night. Beach vibes calling with the tide, we're falling into sunset dreams, where everything gleams. ඉතින් බීච් එකේ ප්ලේ කරාට පස්සේ අපි හැමෝම පූල් එකට ගියා. ඉතින් මේ පූල් එකේ ක්ලිප්ස් ටික යන අතරේ මම ඔයගලන්ට මේ හොටෙල් එකේ ගැන අපේ එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා විස්තර ටිකක් කියන්න. ඉතින් ෆැමිලි එකකට ගොඩාක්ම අයිඩියල් මේ හොටෙල් එක. හොඳ සර්විස් එකක් දෙනවා. ස්ටාෆ් එක ගැන විශේෂයෙන් කියන්න ඕනේ ඒගොල්ලෝ හරිම ෆ්‍රෙන්ඩ්ලි. දැක්ක තැන හැමෝම hina වෙනවා, ට්‍රීට් කරනවා. ඉතින් ඒ වගේම තමයි කෑම බීම වුණත් මොන හරි අඩුපාඩු තියනවාද අපි සැටිස්ද ඒ හැමදේම ඒගොල්ලන්ගේ රෙස්ටෝරන්ට් මැනේජර් ඇවිල්ලා හැම කෙනාගෙන්ම අදහස් ගන්නවා. ඒ වගේම ඒගොල්ලෝ හොටෙල් ස්ටාෆ් එකත් ඒ වගේ හැම වෙලාවෙම අපේ අදහස් ගන්නම අපි අපේ ස්ටේ එක කොහොමද කියන එක ගැන අපේ ෆීඩ්බැක් ගන්නවා. ඉතින් මට මේ හොටෙල් එකට සීසනල් ඔෆර් එකක් හම්බුණා ඒප්‍රිල් වලට. ඒ ඔෆර් එක අරගෙන තමයි මම මේ හොටෙල් එක රිසර්ව් කරන්න තීරණය කළේ. ගොඩක්ම පොඩි බබාලට එන්ජොයි කරන්න ගොඩක් දේවල් තියෙන හින්දා මම මේ ඔප්ෂන් එකට ගියා. පොඩ්ඩක් ගාණ වැඩි වුණත් කමක් නැහැ කියලා. හැබැයි ගෙවන ගාණට ගොඩක් වටිනවා. අපි 4 දෙනා නම් හොඳටම සැටිස්ෆයි. හොටෙල් එකේ හැමදේම හොඳටම තිබුණා. ඉතින් මම ඔයගොල්ලන්ටත් රෙකමන්ඩ් කරනවා මේ හොටෙල් එක. highly recommend කරනවා. ෆැමිලි එකත් එක්ක වැකේෂන් එකක් ගත කරන්න idealම place එකක්. ඒ වගේම මේකේ මම ගිය ගාණ කියන්නම්. අපි 4 දෙනාටම full board 65000ක් තමයි වුණේ ගාණ. බබාලට නම් free of charge. මොකද ඒගොල්ලන් අවුරුදු 5ට අඩු නිසා අවුරුදු 5ට අඩු බබාලට free of charge තමයි හොටෙල් එක. ඉතින් මේ ගෙවපු ගාණට මට නම් හොඳටම සැටිස්. හොටෙල් එකේ හැමදේම perfect තිබුණා. ඉතින් ඔයගොල්ලෝ මේ වෙනකන් මගේ වීඩියෝ එක බැලුවා නම් ඔයගලන්ට ආදරයෙන් ආරාධනා කරනවා මගේ channel එකත් එක්ක එකතු වෙන්න. මගේ channel එක subscribe කරන්න, bell icon එකත් click කරන්න. දිගටම එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා. අපේ family එකත් එක්ක වෙන දේවල්, අලුත් දේවල්, ඒ වගේම විශේෂයෙන් skin care ගැන ඔයගලන් නොදන්න කෙනෙක් නම් මුලින් ඉඳලම දේවල් මම ඔයගලන්ට කියන්න බලාපොරොත්තු වෙනවා මගේ skin care routine එකත් එක්කම. ඉතින් ඒ හින්දා දිගටම මගේ channel එකත් එක්ක රැඳිලා ඉන්න කියලා ඔයගලන්ට ආදරෙන් ආරාධනා කරනවා.
කිව්වා වගේම මම ලන්ච් බුෆේ එකේ වීඩියෝ එකක් ගෙනාවා. මේ තියෙන්නේ ශ්‍රී ලංකන් කෝණ එක. මැටි මුට්ටි වල දාලා තමයි කෑම ශ්‍රී ලංකන් විදියට හදලා තියෙන්නේ. ඉතින් මේ ඒරියා එකට ගොඩක්ම ෆොරිනර්ස්ලා ලොකු ඉන්ට්‍රෙස්ට් එකක් තිබුණා. මේ තියෙන්නේ ඔය කොන්ඩිමන්ට්ස් වර්ග, චිලි පේස්ට්, අච්චාරු, ඒ වගේ දේවල්. උතන සුප් කෝන් එක සහ බ්‍රෙඩ් කෝන් එක මේ තියෙන්නේ. බ්‍රෙඩ් වර්ගත් ලොකු වැරයිටි එකක් තිබුණා. මට නම් සුප් try කරන්න බැරි වුණා. එතකොට මේ තියෙන්නේ මේන්ස් වර්ග. මෙතන බාබකියු කරපු චිකන් එකක් තමයි මේ තියෙන්නේ. ඊළඟට මෙතන කෙබාබ් වගේක් තිබුණා. ඒක සීෆුඩ් කෙබාබ් එකක්. මේ තියෙන්නේ ක්‍රීමි චිකන් ඇන්ඩ් සෝසේජ් පයි එකක්. මේක මට මතක නෑ මොකක්ද කියලා ඒ ඩිෂ් එක. මෙතන නූඩල් එකක් තියෙනවා. ඒ වගේම මෙතන කිඩ්ස් කෝන් එකක් තියෙනවා. පිටිපස්සේ පොඩි පොඩි ස්වීට් අයිටම්ස් තියෙන කිඩ්ස් කෝන් එකක්. මෙතන තියෙන සෑන්ඩ්විච් ස්ටේෂන් එක. ඒ වෙලෙම සෑන්ඩ්විච් හදලා දෙනවා. මේ වගේ මිනි සෑන්ඩ්විච් තමයි තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ සැලඩ් කෝන එක. මෙතන රෙඩිමේඩ් සැලඩ්ස් වගේම අපිට හදාගන්නත් ෆ්‍රෙෂ් වෙජිටබල්ස් සහ ඩ්‍රෙසින්ග්ස් වර්ග තිබුණා. මේ සැලඩ්ස් වර්ගත් සේරම හරිම රසට තිබුණා. ඔතන චීස් ප්ලැටර් එකකුත් තියෙනවා. එක වර්ගයේ චීස් කිහිපයක් තියෙනවා. ඒ සේරම ඉතින් රසට තිබුණා. ඒ වගේම තව සලාමි වර්ගත් තියෙනවා මෙතන. චිකන්, බීෆ් ඇන්ඩ් පෝක් සලාමි. ඒවා තමයි තිබුණේ. එතකොට මේ තියෙන්නේ ඒගොල්ලන්ගේ ඩෙසර්ට් කෝන එක. මේ ඩෙසර්ට්ස් නම් ඩිනර් එකේ තිබුණ ඩෙසර්ට්ස් වගේම තමයි කිහිපයක් විතරයි වැඩිපුර තිබුණේ ලන්ච් බුෆේ එකට. ඉතින් මේ ඩෙසර්ට්ස් උත් ඔක්කොම රසට තිබුණා. මගේ ආසම එකක් තමයි බුෆේ එකක ඕනම බුෆේ එකක ඩෙසර්ට් අයිටම්ස්. ඉතින් මම මේ ඩෙසර්ට් අයිටම්ස් වලින් ගොඩාක් ඒවා try කරා. ගොඩාක් රසට තිබුණා ඒ හැම එකක්ම. ඉතින් මගේ වීඩියෝ එක දැන් ඉවර කරන්න තමයි යන්නේ. ඉතින් මෙච්චර වෙලා ඇඳලා හිටිය ඔයගොල්ලෝ හැමෝටම ගොඩාක් ස්තුතියි. ගිහින් එන්නම්.